මේ જાතියෙම තවත් එකක් තියෙනවා. ඒ අල විනියෝජිතවරිය තියලා තියෙනවා ලක්ෂ 21ක පොල්ලක්. 2019 සිට. අපි බැලුවා යාගේ නම මොකද්ද කියලා. යාගේ නම දිසානායක මුදියන්සේලාගේ විජිතා නන්දනි. ඊට පස්සේ එයාට දෙන්න කියලා තියෙන්නේ කවුද කියලා බැලුවාන් පස්සේ අපිට හම්බ වෙනවා මේ දිස්ත්‍රික් කල විනියෝජිත ධූරය දෙන්න කියලා කියන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානවි. රයිට්. අපි බැලුවා මේ දෙන්නාගේ අතර සම්බන්ධය තියෙන්නේ මොකද කියලා. එතුමගේ ඇප්ලිකේෂන් එකේ තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක විදියට හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ අපි ගියා අර පරණ විදියට අපේ සර්වේ එකේ විවාහ සහතිකයට. ගියන් පස්සේ මේ වෙන කවුරුත් නෙමෙයි බිරිඳ. එතකොට හේෂා විතානගේ മന്ത്രിවරයාගේ බිරිඳ රුපියල් 21 ලක්ෂයක් නොගම ඉන්නවා. ඊට පස්සේ අපි සභාපතිතුමීට ආවන් පස්සේ මේක ලියුම් වලින් දැනුම් දෙනවා මේක දෙන්න කියලා. එයා කියන්නේ සල්ලි දෙන්නේ නැහැ. මම දෙන්න ඇත්තෙත් නැහැ වෙන අය දෙන්න තියෙන කියලා දෙන්නේ. ඊට පස්සේ අපි වංචා විමර්ශනාංශයට පැමිණිලි කරනවා. වංචා විමර්ශනාංශයේ සෑහෙන කාලයක් ගිහිල්ලා ඉවර වෙලා අවසාන වශයෙන් ගෙන්නුවෙන් පස්සේ අපට ආරංචි විදියට එතුමිය කියලා තියෙනවා මට සල්ලි දෙන්න බැරි වුණේ මගේ නියෝජිතයෝ මට පොල්ල තිබ්බ නිසායි කියලා. ඒගොල්ලෝ සල්ලි නොගෙවපු නිසායි කියලා. පස්සේ වංචා විමර්ශනාංශය නියෝජිතවරයෙකුට ගෙන්නුවා. ඒ සියලු දෙනා කියලා දෙනවා නෑ නෑ අපි සතපහක්වත් නෑ නෑ මේක බොරුවක් කියලා. දැන් මේ පැමිණිල්ල යනකොට ගිණුමට ඇවිල්ලා සල්ලි දානවා. මේක නිකන් අර අපේ වත්තේ කියන කේල් කන කවුරු හරි මිනිහෙක් කපාගෙන ගියාන් පස්සේ අපි හොයනකොට ආරංචි වෙනකොට හිමින් සැරේ පිළිකන්නෙන් ඇවිල්ලා කේල් කන තියලා යනවා. ඊට පස්සේ සේප් වෙන්න පුළුවන්. හරි ඉතින් කේල් කන ඔයාලට හම්බුණානේ කියලා. එතකොට මෙතන තියෙන්නේ තේ දේශපාලනයම තමයි. එතකොට යාට පත්වීම දෙනවා තමුන්ගේම නෝනාට දිස්ත්‍රික් කල විනියෝජිත. හරි. එතකොට දීලා යා 21 ලක්ෂයක් තියාගෙන ඉන්නවා. එතකොට 21 ලක්ෂයට පොලිය මේ වෙනකම් අවුරුදු 5කටත් වැඩි කාලයක්. අතන අකිල විරාජ්ගේ නෑනාගේ තියෙනවා 98 ලක්ෂයක්. ඒකට පොලිය. දැන් අපිට ජාතික ලෝතරයි මණ්ඩලයේ සියලු වැඩ නවත්තලා නෑනයි නෝනායි පස්සේ යන්න වෙලා තියෙනවා. මේ මහ ජනතාව විසින් සල්ලි දීලා මිලදී ගත්ත මේ ටිකට් පත්වල මේ රජයට අයිති වෙන ටික අය කරගන්න. මේ જાතිය වැඩක් තිබුණා පහුගිය දවස්වල මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ. මත්පැන් සමාගම් මිනිසුන්ට අරක්කු විකුණලා මිනිස්සු සල්ලි ගෙවලා ඔක්කොම කරලා මේ මත්පැන් බීලා මිනිස්සු මුත්‍රා කරලා ඉවරයි. සල්ලි ටික ගෙවන්නේ. මේ විදියම තමයි. එතකොට මේ රජයේ ආදායම මේ ආකාරයට වංචා කිරීම කියන එක ඇවිල්ලා පොද්දේපල ප්‍රති යන්න ඕනේ. හැබැයි යන්නේ නැහැ. යන්නේ නැත්තේ පාලකයා එතන ඉන්නවා. ඒක නිසා අපි වැළුවා දැන් මේ කුලියාපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් එයාගේ ওই 98 ලක්ෂය ඇතුළේ තියෙනවා 41 ලක්ෂයක් මණ්ඩලයේ සේවකයෙකුට මේක දුන්නයි කියලා ඉවරලා ඒක දැන් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. අපි බැලුවා මේ සේවකයා කවුද කියලා. ඒකට සේවකයා අපි බැලුවා මේ සේවකයාගේ විවාහ සහතිකයට ගිහිල්ලා කවුද ඉන්නේ කියලා. අස්සම් කරලා තියෙන කරුව ජයසූරිය මහත්තයයි රාජේෂ් සේනාරත්න මහත්තයයි. දැන් ඊට පැහැදිලි. අකිල විරාජ් කාර්යවසම් මහත්තයා ඉන්නවා මෙතන. රවි කරුණානායක මහත්තයාට එයා ලියනවා ලියුමක් මෙහෙම දෙන්න කියලා. ඒ වෙනකොට සභාපති ඉන්නවා ශාමිලා පෙරේරා කියලා. මං හිතන්නේ එතුමිය දැන් එක්සත් ජාතික පක්ෂයේ මොකක් හරි තනතුරක් දරනවා. මේ සල්ලි ටික දානවා මේක ඇතුළෙම ඉන්න පුද්ගලෙක් එයාගේ විවාහයටත් අස්සම් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලය දෙන්නේ. එතකොට මේ කේස් එක එතනින් එහා යන්නේ අර පුද්ගලයා රටින් පැනලා යනවා. 51 ලක්ෂයක් තියෙනවා තව ගෙවන්න වෙනවා. මේ වෙනකම් පොලිසියකට හෝ මේකට පැමිණිලි කරලා නැහැ. දැන් අපි තීරණය කළා මේ සංජීව මහත්තයා කිව්වා වගේ අපි වංචා විමර්ශනාංශයට දානවා. ඒගොල්ලන්ට පුළුවන් පොදු දේපල පනත යටතේ කූඩුවට යන්න හරි සල්ලි ගෙවන්න.